මහා බ්‍රාහ්මණ දවසේදී ස්වාමීන් වහන්සේ සුදු පූජාවතර ස්ථාපිත කරමින් දිවසපුසාද වහන්සේ තුළ නායකත්වයේ සේවකත්වය පටපටු ගන්න. ස්වාමීන් වහන්සේ ගෝලයන්ගේ පාද දෝවනය කරමින් උන්වහන්සේ ඉගැන්වුවේ ඒ නියතමානීකම තුළ ඔබ මාව ස්වාමීන් වහන්සේට ඒකාබද්ධ කරන්නටයි. ඒ නායකයා සේවකයා විය යුතුයි. උන්වහන්සේයින් පස්සේ කුසලානේ රැගෙන රූපය රැගෙන ඔබට මට ඉගැන්වුවේ උන්වහන්සේ දිවසපුසාද ආකාරයෙන් ජීවමානව ඔබ මා තුළ වැඩ සිටි බව කියන්නට. මේ මහා ප්‍රාතිහාරාත්මක මහා බ්‍රහස්පතින්දා දිනේ අපේ භක්තිය සම්පූර්ණ